ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්ටෙලිජන්ස් ඩිවයිඩර් YouTube channel එකට. අද අපි කතා කරන්නේ ලෝකයේ පිරිසිදුම රටවල් 10 අතරින් 3 සහ 4 වන ස්ථානයේ රැඳී සිටින ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය ගැන. මේන් මුලින්ම අපි කතා කරන්නේ ස්විට්සර්ලන්තය පිළිබඳව. ස්විට්සර්ලන්තය කියන්නේ මධ්‍යම යුරෝපයේ පිහිටි භූගෝලීය වශයෙන් ඉතාමත් සුන්දර රටක්. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන වශයෙන් පිරිසිදුකම, ආර්ථික ස්ථාවරත්වය සහ ඉහළ ජීවන තත්ත්වය නිසා ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක්. මෙහි අගනුවර වෙන්නේ බර්න් නගරය. ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට වඩා කුඩා රටක්. දල වශයෙන් එහි වර්ගඵලය වර්ග කිලෝමීටර් 41285ක් වන අතර එම භූමියෙන් වැඩි ප්‍රමාණයක් ඇල්ප්ස් කඳුපන්තියෙන් වැසී තිබෙනවා. උතුරින් ජර්මනීයෙන්, නැගෙනහිරින් ඔස්ට්‍රියාව සහ ලින්ක්ටන්ස්ටයින් ද දකුණින් ඉතාලියෙන් සහ බටහිරින් ප්‍රංශයෙන් ස්විට්සර්ලන්තය සීමා වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තයේ පවතින ශක්තිමත් පරිසර ප්‍රතිපත්ති නිසා එය ලෝකයේ පිරිසිදුම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා. මෙහි වායු ගුණාත්මක භාවය ඉතාමත් ඉහළයි. වගේම කාර්මිකව සිදුවන පරිසර දූෂණයත් ඉතාමත් අඩුයි. ලෝකයේ හොඳම ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් තිබෙන නිසා ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි වැනි දේවල් වෙන වශයෙන් බැහැර කරන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාවක් ආර්ය තාක්ෂණයෙන් පිරිසිදු කළ ජලය තමයි පානය කරන්නේ. නමුත් ස්විට්සර්ලන්තයේ ජනතාව නල ජලය පවා පානය කරනවා. ඊතරම්ම එහි ජල මූලාශ්‍රය ඉතාමත් පිරිසිදුයි. ස්විට්සර්ලන්තයේ පුනර්ජනනීය බලශක්ති භාවිතයද ඉහළ මට්ටමක තිබෙන නිසා අනවශ්‍ය ලෙස ශක්තිය හානි වී පරිසරය අපිරිසිදු වෙන්නේ නැහැ. 2025 වන විට මිලියන 8.7ක ජනතාවක් ස්විට්සර්ලන්තයේ වාසය කරනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ස් ලෙස නිල භාෂා 4කුත් ස්විට්සර්ලන්තයේ තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි බලපෑම් නිසා මේ රට බහුසංස්කෘතික රටක් වෙලා තිබෙනවා. චොක්ලට්, ඔරලෝසු සහ චීස් ආනයනයෙන් ස්විට්සර්ලන්තයේ ලෝකයේ ඉහළම ස්ථානයක ඉන්නවා. ස්විට්සර්ලන්තය කියන්නේ ආර්ථික වශයෙන් ගත්තත් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක්. ප්‍රධාන කර්මාන්තයක් ලෙස බැංකුකරණය හඳුන්වන්න පුළුවන්. එහිදී අපට අමතක කළ නොහැකි දෙයක් තමයි සුරේෂ් බැංකුව කියන්නේ. මෙහි රටවල් ගණනාවක මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඖෂධ, යන්ත්‍රෝපකරණ, සංචාරක ව්‍යාපාරය අතින්ද ඉහළ ස්ථානයක රැඳී සිටින්නට ස්විට්සර්ලන්තය සමත් වෙලා තියෙනවා. ලෝකයේ ඕනෑම ඒක පුද්ගල ආදායමක් තිබෙන රටක් ස්විට්සර්ලන්තය කියන්නේ. චීනයට සාපේක්ෂව ජනගහනය ඉතාමත් අඩු වුවත් ස්විට්සර්ලන්තයේ ඉහළ ආර්ථික මට්ටමකට හිමිකම් කියනවා. ඊට හේතුව එක පුද්ගලයෙකුට ලැබෙන වාර්ෂික ආදායම ඉතාමත් වැඩි වීමයි. මෙහි නිවාඩු ගමනාන්ත ලෙස ලුසර්න්, ඉන්ටර්ලෙගන් සහ ස්මර්ට් වැනි ස්ථාන සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධයි. රාජ්‍ය පාලනය ගත් කල සමෝදානිත ජනරජයක් යටතේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් රාජ්‍ය පාලනය කරනවා. දේශපාලනිකව ගත් කල ඉතාමත් ස්ථාවර යුදමය තත්ත්වයන්ගෙන් බැහැරව සිටින රටක් ලෙස ස්විට්සර්ලන්තය හඳුන්වන්න පුළුවන්. ආර්ථික, දේශපාලනික වශයෙන් වගේම ඉහළ ජීවන තත්ත්වය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව අතින් ස්විට්සර්ලන්තය ඉතාමත් දියුණුයි. ඒ වගේම මැටර්හෝර්න් වැනි කඳු, විල් සහ හරිත කඳුකර ප්‍රදේශ මුළු ලෝකයක් ආකර්ෂණය කරගෙන ඉන්නවා. අවසාන වශයෙන් ස්විට්සර්ලන්තයේ පිරිසිදුකම රැකෙන්නේ රජයේ ප්‍රතිපත්ති වලට අමතරව ජනතාවගේ වගකීම් සහගත ආකල්ප නිසා. උදාහරණයක් විදියට කුණු බැහැර කිරීමට තිබෙන දඩ මුදල් ඉතාමත් ඉහළයි. ඒ වගේම සභා ධර්මයට ආදරය කරන ජනතාව ස්විට්සර්ලන්තයේ සතු වෙනවා. මේ විවිධ හේතුන් නිසා පිරිසිදුම රටවල් අතරින් ස්විට්සර්ලන්තය ඉදිරියෙන්ම ඉන්නවා. දැන් අපි කතා කරන්නේ ලෝකයේ පිරිසිදුම රටවල් අතරින් 4 වන ස්ථානයේ තිබෙන ඩෙන්මාර්කය ගැන. ඩෙන්මාර්ක් කියන්නේ උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන අතර එය පිරිසිදුකම, තිරසරභාවය සහ ඉහළ ජීවන තත්ත්වය නිසා මුළු ලෝකයේම ප්‍රසිද්ධ රටක්. ඩෙන්මාර්කයේ අගනුවර වෙන්නේ කෝපන්හේගන් නගරය. ඩෙන්මාර්කයත් ශ්‍රී ලංකාවට වඩා කුඩා රටක්. වර්ග කිලෝමීටර් 42947ක භූමි ප්‍රමාණයක් ඩෙන්මාර්කයේ සතුයි. දකුණින් ජර්මනීයට ගොඩබිමින් සම්බන්ධ වන අතර නැගෙනහිරින් හා උතුරින්
ස්වීඩනයට සහ නෝර්වේයට සමුද්‍රයෙන් සමීප වෙනවා. ඩෙන්මාර්කයේ ස්වභාවික ලක්ෂණ ලෙස ජට්ලන්ත අර්ධද්වීපය සහ කුඩා දූපත් 400කට වැඩි ගණනකින් සමන්විත වෙනවා. ඩෙන්මාර්කයට දිගු වෙරළ තීරයක් තිබෙනවා. වගේම භූමිය පැතලි බොහෝ දුරට මෘදු හෝ රළු ස්වභාවයක් ගන්නවා. ස්විට්සර්ලන්තයේ වගේම ඩෙන්මාර්කයත් තිරසර ප්‍රතිපත්ති සහ පරිසර හිතකාමී ජීවන රටාව නිසා පිරිසිදුකමින් ඉතාමත් ඉහළින් ඉන්නවා. එම ශක්තිමත් ප්‍රතිපත්ති නිසාම ඉතාමත් පිරිසිදු වායුගෝලයක් ඩෙන්මාර්කයේ සතු වෙනවා. ඩෙන්මාර්කයත් ස්විට්සර්ලන්තයේ වගේම පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිතා කරනවා. එම් බලශක්ති වලින් සුළං ශක්තිය වැඩි වශයෙන් ඔවුන් භාවිතා කරනවා. 2025 වන විට ඔවුන් වැඩි වශයෙන් භාවිතා කරන්නේ මේ පුනර්ජනනීය බලශක්තියම තමයි. ඩෙන්මාර්ක් වැසියන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණයත් ඉතා ඉහළ මට්ටමක තියෙනවා. දි รา පත් වන හා නොවන ලෙස ඔවුන් අපද්‍රව්‍ය වර්ග කිරීම සිදු කරනවා. තවත් විශේෂ දෙයක් තමයි 2050 වන විට කාබන් උදාසීන, ඒ කියන්නේ කාබන් අවම කිරීමේ සුවිශේෂී ඉලක්කයක් ඔවුන් සතු වෙනවා. 2025 වන විට ඩෙන්මාර්ක් ජනගහනය ආසන්න වශයෙන් මිලියන 5.9ක් පමණ වෙනවා. ඩෙන්මාර්ක් භාෂාව තමයි ඔවුන්ගේ නිල භාෂාව වෙන්නේ. ඊට අමතරව බහුතරයක් ජනතාව ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දන්නවා. ස්කැන්ඩිනේවියානු සම්ප්‍රදායන් වලින් පොහොසත් රටක් තමයි ඩෙන්මාර්කය කියන්නේ. හයිට් නොහොත් සුවපහසු ජීවන රටාව යන සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ මේ ඩෙන්මාර්ක් ජනතාවම තමයි. අනෙක් සුවිශේෂී දේ වෙන්නේ බාල තරුණ මහලු කවුරුත් ප්‍රිය කරන ලෙගෝ ගැට නිෂ්පාදනය කරමින් ඩෙන්මාර්ක් ජාතිකයින් ඉදිරියෙන්ම ඉන්නවා. ඕලේ කී ක්‍රිස්ටියන්සන් නැමැති වඩුවෙක් තමයි මේ ලෙගෝ ක්‍රීඩාව හොයාගන්නේ. ඒ වගේම පේස්ට්‍රි කර්මාන්තයනුත් ඩෙන්මාර්කයේ ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. කලින් සඳහන් කළ ආකාරයටම ඔවුන් පුනර්ජනනීය බලශක්තියක් ලෙස සුළං බලය භාවිතා කරන නිසා සුළං බලශක්ති උපකරණ අලෙවි කිරීමෙන් ඉතාමත් ඉහළ ලාභයක් ලබනවා. ඊට අමතරව ගොවිතැන, සත්ත්ව පාලනය, විශේෂයෙන් ඌරුමස් නිෂ්පාදනය සහ ඖෂධ වර්ග වගේම නැව් නිෂ්පාදනය හා අලෙවි කිරීම හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් ලෝකයේ විශාලතම බහාලුම් නෞකා ක්‍රියාකරු වන AP මොලර් මර්ස්ක් සමාගම සහ ඩෙන්මාර්කයේ විශාලතම නැව් තටාකාංග සමූහය වන ඔඩෙන්සේ ස්ටීල් නැව් තටාකාංග උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ස්විට්සර්ලන්තයේ මෙන්ම ඉතාමත් ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබෙන නිසා ඔවුන් ආර්ථික වශයෙන් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් වෙනවා. ලෝකයේ බොහෝ මිනිසුන්ගේ සිත් ඇදගත් සංචාරක ස්ථාන වන ලිටල් මර්මේඩ් ප්‍රතිමාව, නයිහෝන් වරාය සහ ටිවෝලි ගාඩන්ස් වැනි ස්ථාන ඩෙන්මාර්කයේ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. සංවිධානිත ආණ්ඩුවක් සහිත රාජාණ්ඩුවක් යටතේ 2024 ජනවාරි සිට 10 වන ෆෙඩරික් රජු විසින් ඩෙන්මාර්කය පාලනය කරනවා. ඉහළ බදු ප්‍රතිපත්ති නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය නොමිලේ මේ රට තුළ ලබා දෙනවා. කෝපන්හේගන් නගනුවර කියන්නේ පාපැදි හිතකාමී නගරයක්. එම නිසා ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් පාපැදි වලින් ගමන් කරනවා. ඒ නිසා පරිසර දූෂණය ඉතාමත් අඩුයි. ලෝක සතුට පිළිබඳ වාර්තාව නොහොත් World Happiness Report වල ඉහළින්ම ඩෙන්මාර්කයේ නමක් තබාගෙන ඉන්නවා. ඩෙන්මාර්කයේ පිරිසිදුකම රැකෙන්නේ රජයේ තිරසර ඉලක්ක හා ජනතාවගේ පරිසර හිතකාමී ජීවන රටාව නිසා. උදාහරණයක් විදියට ඔවුන් කාබන් විමෝචනය අඩු කිරීමට හා පිරිසිදු බලශක්තියකට මාරු වීමට ලෝකයට ආදර්ශයක් දෙනවා. මේ හේතු නිසා ඩෙන්මාර්කයේ පිරිසිදු රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය ගැන. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.